කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් සුබ දවසක් වේවා. ඉතින් මේත් අපි ඉන්නේ 2025 අන්තිම දවස් කීපේ. ඉතින් ඒ දවස් කීපෙදි මම හිතුවා ඔයගලන්ට වෙනස් විදිහේ ටෙක්නික් ටිකක් ගෙනත් දෙන්න. ඉතින් මෙච්චර කාලයක් ඔයාලා මාත් එක්ක එක එක විදිහේ ටෙක්නික් try කරානේ. තප්පර 17 ටෙක්නික් එකක් කරා. අපි පැය 24න් දේවල් achieve කරා. දවස් දෙකෙන් දේවල් ඒ විදිහට අපි එක එක දේවල් විෂුවලයිස් කරලා එක එක ටෙක්නික් කරලා අපි පැය 24න් දේවල් ලබා ගත්තා. ඔයාලට මතක ඇති. දැන් මේ ගිය අවුරුදු දෙකේදී මාත් එක්ක හිටපු හුඟක් අය මේ දේවල් කරලා ගොඩක් ප්‍රතිඵල ලබලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ මේ විදිහේ ටෙක්නික් එකක්. මොකද මේ වගේ ටෙක්නික් කරන්න ගොඩක් අය කැමතියි. මොකද ඉතාම සුළු කාලයකදී හොඳ දේවල් අපිට ළඟා කරගන්න පුළුවන්. මේ ටෙක්නික් එක තප්පර 68 ටෙක්නික් එක. ඔයාලට මේ ටෙක්නික් එක කරන්න තප්පර 68යි ඕන. ඒ වගේම තමයි මේක ඉතාම හොඳට හරියට විෂුවලයිස් කරලා හරියට විශ්වාස කරලා මම මේ කියන විදිහටම මේ දේ කරනවා නම් ඔයාලට ගොඩක් දේවල් achieve කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. තමන් හිතන පතන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා මේ වගේ ටෙක්නික් කරලා. ඉතින් හුඟක් අයට පැය 24 ටෙක්නික් එක. ඒ වගේම තමයි අපි රෝසමාලි ටෙක්නික් එකක් කරා. මතක ඇති. තව දෙහිගෙඩිය ටෙක්නික් එකක් කරා. ඒ වගේම ඒ වගේ ගොඩක් ටෙක්නික් කරා. මටත් දැන් කියන්න මතක නැහැ. දේ දුන්නේ ටෙක්නික් එක කරා. පැය 24ක් ඇතුළත දේ දුන්නක් මැනිෆෙස්ට් කරලා හුඟක් අය දේ දුන්න දැකලා තිබ්බා. ඉතින් මේකත් ඒ වගේ තමයි. මේක තප්පර 68යි අපි කරන්නේ. එතකොට ඊළඟ දවසේ එදා දවසේම ඔයාලට පුළුවන් මේක ප්‍රතිඵල බලා ගන්න. ඉතින් මේ දේවල් කරන්න අපි අපේ විශ්වාසය ඇති කරගන්න. කියන්නේ අපි හිතන පතන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න තමයි මේ වගේ ටෙක්නික් කරන්නේ. එතකොට අපිට මේ දේවල් වලින් විශ්වාසය ඇති වුණාම අපිට ගොඩාක් ලොකු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි එරන් යන් මේ ටෙක්නික් කොයි වගේද කියලා බලන්න. මේ ටෙක්නික් එකට ඔයාට ලොකු බලාපොරොත්තු නෙමෙයි. කෝටි ගණන් එහෙම නැත්නම් ලොකු ව්‍යාපාර අරම මේ ලොකු වාහන ඒ දේවල් නෙමෙයි අපි මේකදී කරන්නේ. ඔයාලට පොඩි දේවල් ඔයාලා ජීවිතේ දකින්න කැමති දේවල් ටිකක් තමයි මේකදී මැනිෆෙස්ට් කරන්න යන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් තෑගි හම්බ වෙන්නේ නැහැ. ලේසියට තෑග්ගක් හම්බ වෙන කෙනෙක් නෙමෙයි. එහෙමනම් ඔයා තෑග්ගක් මැනිෆෙස්ට් කරන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒන්ජල් නම්බර් එකක් මැනිෆෙස්ට් කරන්න. අපි දැන් නිතරම දකිනවනේ 11 කියන එක අපි නිතරම දකිනවා. ඒ විදිහේ නම්බර් එකක් නෙමෙයි. හිතන්න අපි 8 ටිකක් දකිනවා අඩුයි. 9 දකිනවා අඩුයි. ඒ විදිහේ ඒන්ජල් නම්බර් එකක්. අඩුවෙන් දකින ඒන්ජල් නම්බර් එකක් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි බොකේ එකක් රෝසමල් බොකේ එකක් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. මේ විෂුවලයිස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මම කලින් කිව්වා වගේ දේ දුන්නා විෂුවලයිස් කරන්න පුළුවන්. මේකෙන් තප්පර 68යි මේ දේ කරන්නේ. එහෙම නැත්නම් ඔයාට කාගෙන් හරි කෝල් එකක්, මැසේජ් එකක්. එහෙමත් නැත්නම් අපි කියමු කාත් එක්ක හරි කොෆි එකක් බොන්න යනවා. ඔයාට ලේසියකට කෙනෙක් කතා කරන්නේ නැත්නම් කොහේ හරි ගිහිල්ලා අපි කාලා එමු. එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කොෆි එකක් බීලා එමු. එහෙම කෙනෙක් කතා කරන්නේ නැත්නම් ලේසියකට එහෙම කෙනෙක් කතා කරන්නේ නැත්නම් ඒ වගේ දෙයක් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කවුරු හරි කෝල් එකක් දීලා එහෙම නැත්නම් ඔෆිස් එකේදී කවුරු හරි ඇප්‍රීෂিয়েට් කරන ඔයාව වර්ණනා කරන දෙයක්. ඔයාව ලේසියකට කෙනෙක් වර්ණනා කරන්නේ නැත්නම් මොකක් හරි දෙයක් කරාම ඔයාව වර්ණනා කරන දෙයක් ඔයාට මැනිෆෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මේක හරිම ඉන්ටරෙස්ටිං හරිම විනෝදජනක දෙයක්. ඇත්තටම කිව්වොත් මොකද දැන් මේක අපිට මාස්ටර් කිව්වයින් පස්සේ අපි කල්පනා කරා මොනවාද අපි කරන්න ඕන. ඒ කියන්නේ ගොඩාක් ලොකු දේවල් නෙමෙයි මම මේ කිව්වා වගේ දේවල්. ඔයාලට දකින්න කැමති දෙයක්. එහෙම නැත්නම් කුරුල්ලෙක්. එහෙම නැත්නම් ඔයාලට ලේසියකට ඔයා හිතන්න ඔයා දකිනවා සමනලෙක්. හැබැයි යා මේ කියන්නේ සුදු පාට කහ පාට සමනලෙක් නෙමෙයි. හිතන්න පාට සමනලෙක්. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සමනලෙක් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒ සමනලයව දකින්න පුළුවන් වේද කියලා බලන්න පුළුවන්. මොකද මම කියන්නේ මේ ටෙක්නික් එක කරද්දී එක්කෙනෙක් කුරුල්ලෙක්ව මැනිෆෙස්ට් කරලා තිබුණා. හැබැයි කුරුල්ල ලේසියකට දකින්න හම්බෙන කුරුල්ලෙක් නෙමෙයි. හැබැයි එයාට බහුවදාම ඒ කුරුල්ලව දකින්න පුළුවන් වෙලා තිබුණා. සුදුරුති හොරේ. ඉතින් සාමාන්‍ය ලංකාවේ ටිකක් දකින්න අඩු
සතෙක්. ඉතින් සුදු රෙදි හොරාව එයා ඊට පහවදා දැකලා තිබුණා. ඒ වගේම තමයි ඉතින් මම මැනිෆෙස්ට් කරේ මම ලේසියකට දකින්නේ 8.8.8. හුඟක් අඩුවෙන් තමයි දකින්නේ. ඉතින් මං හිතුවා හරි එහෙනම් මම මැනිෆෙස්ට් කරනවා 8.8.8 කියන ඒන්ජල් නම්බර් එක කියලා. ඉතින් මේ ටෙක්නික් එක කරන්න ගියාම මම සෑහෙන වෙලාවක් කල්පනා කරා මොකක්ද මම මැනිෆෙස්ට් කරන්න ඕන කියලා. මොකද අපිට ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි නිතරම දකින්නේ නැති දෙයක්. දැන් ඔයාලත් හිතද්දි ටික වෙලාවක් අරගෙන මොකද්ද මේකට මම තෝරගන්නේ කියලා හිතා ගන්න. ඉතින් මම තෝරගත්තේ 8.8.8. ඉතින් මේ දේ කරන්න ඕන. ඔයා මේක දකින්න තැන හිතන්න එපා. දකින්න වෙලාව ගැන හිතන්න එපා. ඔයාට දකින්න ඕනේ මොකද්ද? ඒ දේ ගැන විතරක් ફોකස් කරලා හිතන්න. ඔයාට දේ දුන්නක් නම් දකින්න ඕන. ඔයා ඉස්සලා හොඳට දේ දුන්නේ පාට 7 ගැන හිතලා ඒ දේ දුන්න මැනිෆෙස්ට් කරන්න, විෂුවලයිස් කරන්න. ඔයාට 8.8.8 නම් දකින්න ඕන. හොඳට 8.8.8 කියන ඒන්ජල් නම්බර් එක ඔයා දකින්න. දකින්න තැනවත් දකින්නේ මොකේද? ඔයා පොතකද දකින්නේ? නැත්නම් වෙන කොහේ හරි බිල්බෝඩ් එකකද දකින්නේ? එහෙම හිතන්න එපා. ඔයා 8.8.8 විතරක් විෂුවලයිස් කරන්න. කුරුල්ලෙක් නම් ඒ කුරුල්ල ගැන විතරක් විෂුවලයිස් කරන්න. ඒක හොඳට හිතින් දකින්නයි ඕන. ඉතින් ඔයාලට කියන්න මට පුදුම දෙයක් සිද්ධ වුණා. ඉතින් දැන් මම මැනිෆෙස්ට් කරේ මං කියෝනේ 8.8.8 කියලා. ඉතින් මං ඊට පහුවදා ATM එකෙන් සල්ලි ගත්තාම මේ මට ආපු 8.8.8 මං හිතුවේවත් නැහැ මට මේ ඒන්ජල් නම්බර් එක සල්ලි වලින් දකින්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. 8.8.8 ඉතින් මං ඒක තියාගත්තා. මොකද මම විෂුවලයිස් කරලා ගත්ත 8.8.8 හින්දා. ඒ වගේම තමයි ඊළඟට මම හිතුවා දැන් මේක මට 8.8.8 දකින්න පුළුවන් වුණා නම් මට අනිවාර්යෙන් කොහෙන් හරි 4.4.4ක් දකින්න පුළුවන් වෙයි කියලා. මම මේ ටෙක්නික් එක හුඟක් වෙලාවට ගේම් එකක් විදිහට තමයි කරේ. ඊට පස්සේ අතරම කිව්වොත් මං හිතුවේවත් නෑ මට ආය පාරක් සල්ලි වලින් මේක දකින්න පුළුවන් වෙයි කියලා. මොකද මං ඔයාලට කිව්වනේ ඔයාලා මේක කොහෙද දකින්නේ, කොතනද දකින්නේ, මොකෙන්ද දකින්නේ කියලා හිතන්න එපා. ඔයා විෂුවලයිස් කරන්න ඕන. ඔයා මේක දකින්නවයි කියන එක විතරයි. ඉතින් මට 4.4.4 ඒ විදිහටම දකින්න පුළුවන් වුණා. මේක ඇත්තටම තියෙන්නේ 2 විතරයි වෙනස් ඉලක්කමකට තියෙන්නේ. අනිත් ඔක්කොම 4 ඉලක්කම් තියෙන්නේ. ඒක හරිම පුදුමයි. ඊපස්සේ ඒ වගේම තමයි මට 9.9.9 මේ විදිහටම. හැබැයි එදා විෂුවලයිස් කරද්දි මම එකම ඒන්ජල් නම්බර් එක විතරක් නෙමෙයි ඒන්ජල් නම්බර්ස් කීපයක් විෂුවලයිස් කරා. මේකේ මට තියෙනවා 9.9.9යි. ඒ වගේම මට පේනවා ඇති 1 2 3ත් අන්තිමට තියෙනවා. මම ඒ විදිහට විෂුවලයිස් කරලා තමයි මට මේ විදිහට සල්ලි කොල හම්බ වුනේ. හැබැයි ඔයා ඒන්ජල් නම්බර්ස් විෂුවලයිස් කරනවා නම් කොහෙන්ද හම්බ වෙන්නේ කියලා විෂුවලයිස් කරන්න යන්න එපා. මං ගාව ගොඩාක් එහෙම තියෙනවා. මං එහෙම හම්බ වෙච්ච මේ ඒන්ජල් නම්බර්ස් මම ඉතින් ඒ ටික එහෙමම තියාගෙන ඉන්නවා. මේ මොකද ඇත්තටම මම විශ්වාස කරනවා ඒ වගේ ඒන්ජල් නම්බර්ස් හම්බුනහම ඒ කොල ටික තියාගන්න ඕනයි කියලා. ඉතින් මම තියාගෙන ඉන්නවා. ඒ ටික තවත් තියෙනවා මං ගාව. මම මේ වලට කීපය පෙන්වන්න ගෙනාවේ. ඒන්ජල් නම්බර්ස් විෂුවලයිස් කරනවා නම් කොහෙද කොතනද මොකෙන්ද දකින්නේ කියලා නෙමෙයි. ඇස් දෙක පියාගෙන හොඳට ඔයාට දකින්න ඕන 8.8.8 නම් හොඳට 8.8.8 විතරක් දකින්න විෂුවලයිස් කරන්නයි ඕන. දේ දුන්නත් නම් දේ දුන්න විතරයි. කොතනද දකින්නේ, කාත් එක්ක ඉඳලා දකින්නේ, කොහෙද දකින්නේ, කොයි තැනදද දකින්නේ කියලා විෂුවලයිස් කරන්න එපා. කුරුල්ලේ මල් බොකේ එකක්, එක්කවා කැමති මලක්, ලිලි මලක්, රෝස මලක්, මොකක් හරි මලක්. හැබැයි ඔයාට නිරන්තරයෙන් දකින්න ලැබෙන මලක් නෙමෙයි. ගෙවත්තේ තියෙන මලක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔයාට දකින්න නොලැබෙන මලක්. කොහෙන් හරි දකින්න පුළුවන්. සමහරවිට පින්තූරයකින් වෙන්න පුළුවන්. සමහරවිට කවුරු කෙනෙක් ගෙනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකට කවුරු හරි මැසේජ් එකක් දාන්න පුළුවන්. මේ ඕනම විදිහකට දකින්න පුළුවන් මේ ඔයා විෂුවලයිස් කරන දේ. හරි මේ දේ කරන්න ඕන මෙන්න මෙහෙමයි. හොඳට නිස්කලංක තැනකට යන්න. සද්ද බද්ද නැති ෆෝන් එකක් පුළුවන් නම් ෆෝන් එක සයිලන්ට් දාන්න එපා. මොකද මේක කරන්න අපිට ෆෝන් එක ඕන. තප්පර 68කට ඔයා එලාම් එක තියාගන්න.
එලාම් එක තියාගෙන හොඳට විෂුවලයිස් කරන්න. Tamanට දකින්න ඕන දේ විතරක් ඒ වෙලාවට හිතට අරගෙන හොඳට දකින්න ඒ දේ. මොනරෙක් නම් දකින්න ඕන මොනරව හොඳට විෂුවලයිස් කරන්න. මොනර මොන වගේද? පිල් විදුහාම කොයි වගේද? මොනරගේ පාටවල් කොයි වගේද? මූණ කොයි වගේද? ඇස් දෙක කොයි වගේද? යාගේ උඩ තියෙන ඒ තොප්පිය වගේ එක මොකක්ද ඒකට කියන්නේ? කුඩුම්බියද? ඒක කොයි වගේද? ඒ හැම දෙයක්ම හොඳට විෂුවලයිස් කරන්න. කුරුල්ලෙක් නම් එහෙමයි, රෝස මලක් නම් හොඳට රෝස මල විෂුවලයිස් කරන්න. රෝස මල කොයි වගේද? පාට කොයි වගේද? අතට අපිට මම කලින් වීඩියෝ එකේදී කිව්වා අපිට රෝස් මල කොයි වගේද පෙත්ත දැනෙන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම හොඳට විෂුවලයිස් කරන්න. අර දකින්න ඕන එක තමන් ගාව දැන් තියෙන විදිහට විෂුවලයිස් කරන්න. ඔයාට කොෆි එකක් නම් බොන්න යන්නේ. ඔයා ඒ කොෆි එකේ රස සුවඳ හොඳට දැනෙන විදිහට විෂුවලයිස් කරන්න. මාත් එක්ක කලින් මේ ටෙක්නික් එක තිබුණා දෙහිගිරිය ටෙක්නික් එක. ඒ ටෙක්නික් එක කරපුවා දන්නවා කොහොමද සුවඳ ඇඹුල ඒක විෂුවලයිස් කරන්න කියලා. මම ඒ ටෙක්නික් එක ඔයාලට පාතින් දාලා තියන්නම් මේකත් එක්කම. ඉතින් ඒක හොඳට විෂුවලයිස් කරන්න. ඔයාලට අනිවාර්යෙන් දවසක් ඇතුළත මේ තප්පර 68 දී කරපු ටෙක්නික් එකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් වෙයි. මේක කරන්නේ නිස්කලංක තැනකට ගියා. ෆෝන් එකේ ටයිමර් එක තිබ්බා තප්පර 68කට, එක්ක එලාම් එක තිබ්බා තප්පර 68කට. හොඳට විෂුවලයිස් කරන්න. හොඳට දකින්න Tamanට දකින්න ඕන දේ. හැබැයි මහා ලොකු දේවල් නෙමෙයි. මං කිව්වා පොඩි දෙයක්. මොකද අපි මේ දේවල් කරන්නේ එකක් අපිට විෂුවලයිස් කරන වේගය වැඩි කරගන්න, විෂුවලයිස් කරන දේවල් ඉක්මනින්ම ළඟා කරගන්න පුරුදු වෙන්න. තව එකක් තමයි අපේ විශ්වාසය ඇති කරගන්න අපි විෂුවලයිස් කරන දේවල් අපිට ළඟා කරගන්න පුළුවන් කියලා. අනිත් එක තමයි අපිට හොඳට මැනිෆෙස්ට් කරන්න, හොඳට විෂුවලයිස් කරන්න පුරුදු කරව ගන්න. අපේ මනස හුරු කරව ගන්න තමයි අපි මේ දේවල් කරන්නේ. එතකොට පුළුවන් අපිට ගොඩක් වෙලා එකම දෙයකට ફોකස් කරලා ගොඩක් වෙලා ફોකස් කරලා අපිට ලොකු ලොකු දේවල් ළඟා කරගන්න. පිස්සල පොඩි පොඩි දේවල් පුරුදු කරලා තමයි ලොකු ලොකු දේවල් වලට යන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යයෙන් මේ ටෙක්නික් එකක් කරන්න. මම හිතනවා ඔයගලන්ට ඉතාලම ලේසියෙන් මේ ටෙක්නික් එක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ. ඔයාට උන වගේ මනසයි, ෆෝන් එකයි විතරයි. ඒ වගේම තමයි මේ ටෙක්නික් එක කරලා හරි ගියාම අනිවාර්යයෙන්ම මට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඔයාට මේ ටෙක්නික් එක කොයි විදිහට හරි ගියා, මොකද්ද කරපු විෂුවලයිස් කරේ, ඔයාට ඒක කොයි විදිහටද දකින්න හම්බ වුනේ කියලා. ඉතින් මල්බෝ කේක් එකක් නම් කෙනෙක් ගෙනත් දෙන්න පුළුවන්, එක්කෝ ෆෝන් එකට මැසේජ් එකක් එන්න පුළුවන්, කොහෙන් හරි මන් දන්නේ නැහැ. කොහෙන් හරි දකින්න පුළුවන්. ඉතින් ඔයා දැක්ක විදිහ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ පාරක් හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.